එක්වරම ඔබේ වාහනය මේ ආකාරයට පණ ගැන්වීමට නොහැකි වුණොත් මොකද්ද කරන්නේ? ප්‍රධාන වශයෙන් ප්‍රශ්න තුනක් වෙන්නට පුළුවන්. ස්පාර්ක් ප්ලග්ස්ුයි මේ ස්පාර්ක් ප්ලග්ස් එක්ක සම්බන්ධ වෙලා තියෙන මේ ඉග්නේෂන් කොයිල්ස් වෙන්නටත් පුළුවන්. වාහනේ මේ ඔයිල් ලයින් වල ප්‍රශ්නයක් වෙන්නටත් පුළුවන්. ඔගොල්ලෝ දන්නවද මේ කැම් ෂාෆ්ට් පොසිෂන් සෙන්සර් කියන එක? ඒකේ ප්‍රශ්නයක් වෙන්නටත් පුළුවන්. අපි පළමුවෙන්ම බලමු මේ කැම් ෂාෆ්ට් පොසිෂන් සෙන්සර් කියන එකේ ප්‍රශ්නයක් කොහොමද එන්නේ කියලා. ඉස්සෙල්ලම මේක මේ ආකාරයට විසන්ධි කරන්නට ඕනේ. දැන් ඒක මේ විදිහට ගලවලා බලන්න. මේ තියෙන්නේ තාර වගේ දිගටම තැම්පත් වෙලා. මේකට අපි කියනවා මේ ඉග්නේෂන් සිග්නල් ට්‍රාන්ස්මිෂන් බ්ලොක් කියලා. මෙන්න මේ විදිහටම හොඳට පිරිසිදු කරලා දැන් ආයෙ සවි කරලා දැන් බලමු එකපාරක් ස්ටාර්ට් කරලා. ප්‍රශ්නය විසඳුණා නේද?